හායි ඔයාලා මෝලියස් වලට එනවා නම් ඔයා අනිවාර්යෙන්ම දැනගන්න ඕනවා කිටක් තියෙනවා. ඒ දේවල් වලින් මං කියන මුලින්ම ඔයා අනිවාර්යෙන්ම මෝලියස් වලට ලෑන්ඩ් කරාට පස්සේ එයාපෝට් එකේම ඔයා සිම් කාඩ් එකක් පර්චේස් කරන්න. මොකද ඔයා විශේෂයෙන්ම ලෝකල් අයිලන්ඩ් එකකට යනම නම් මෙහි තියෙන සමහර ලෝකල් අයිලන්ඩ්ස් වලින් අපිට සිම් කාඩ් එකක් මිලදී ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම මෝලියස් වලට යනවා නම් එයාපෝට් එකේම සිම් කාඩ් එකක් පර්චේස් කරන්න. දෙවෙනි කාරණය තමයි SPF 51 තියෙන සන්ස්ක්‍රීන් එකක් ඔයා යූස් කරන්න ඕනේ. මේ අවුව ගොඩාක් සැරයි. ඉතින් අනිවාර්යෙන්ම අපි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නම ඕනේ. normally සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්නේ නැත්නම් අපි මොයිස්චරයිසර් විතරක් යූස් කරනවා නම් ඒ දෙක කරන්න බෑ. අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්නම ඕනේ. තුන්වෙනි දේ තමයි ලෝකල් අයිලන්ඩ් එකකට එනම නම් ඇල්කොහොල් කොහොමවත් මිලදී ගන්න වෙන්නේ නැහැ. මොකද ලෝකල් අයිලන්ඩ් වල ඒ දේවල් පාවිච්චි කරන්නේ නැති නිසා. හතරවෙනි දේ තමයි බජට් ෆ්‍රෙන්ඩ්ලි ට්‍රැවල් එකක් කරන්න ලෝකල් අයිලන්ඩ් එකට එනවා නම් දැනගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි බිකිනි බීච් කියලා වෙනමම ඒරියා එකක් තියෙනවා. බිකිනි එකක් ඇඳගෙන නැත්නම් ස්විම් වෙයා එකක් ඇඳගෙන ඒ ඒරියා එකේ විතරයි ඉන්න පුළුවන්. මෝල්ඩිව්ස් අයිලන්ඩ් එක එක්ස්ප්ලෝර් කරන්න කලින් තාම මොනවද දැනගන්න ඕනේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. බයි.